ගොඩක් කාලෙකින් කතරගම ගියේ නෑ. මං ආසම අර මෙහෙම ගමක් වගේ පැත්තකට ඇවිල්ලා මේ වගේ අර ගැඹුරු විදිහට කන්න තමයි. මේ අපේ සීයා. හායි යන මගේ vlog එකේ කට්ටියට. හරි ඇත්ත තමයි. එකම පාටලු. අපි කතරගම මහදේවාලයට තමා යන්න හදන්නේ. මේ ටික අපේ කතාව බලන කෙනෙක් නිකන් දුන්නේ මගෙන් සල්ලි ගත්තෙත් නෑනේ. ඔයාලට කොහොමද හොඳින් ඉන්නවද? ඉතින් මම අද ඔයාලට ටිකක් ලොකු vlog එකක් අරගෙන එන්නේ. මොකද හැමෝම මට කමෙන්ට් කරනවානේ චූටි vlogs ගේන්න එපා. ටිකක් සතිය කරනවා. ටිකක් ලොකු vlog එකක් ගේන්න කියලා. ඉතින් ඒ නිසා මම අද ටිකක් ලොකු vlog එකක් අරගෙන ආවේ. ඉතින් අපි අරන් යන ඇඳුම් ඔක්කොම පැක් කරලා තියලා අපි දෙන්න ටුක් එකක් දාගෙන යනවා. තාත්තයි මල්ලි ඊට පස්සේ අපිව පික් කරගන්න එතනට එනවා කිව්වා. අපි දැන් ලොකේෂන් එකට ආවා. අම්මා මේක මේ මදර්ස් ඩේ එකට තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් අම්මා මමයි තමයි මේ මම මගේ මයික් එක සෙට් කරගන්නවා. ඉතින් මේ අවුට්ෆිට් එක මම එදා බැංකුවක් ගිය වෙලාවේ තමයි ගෙනාවේ. ඒක නම් ලස්සනයි නේද? මට ඒකට ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා ලස්සනයි කියලා. හැබැයි මම vlog එකකට යනකොට first time මම ඔයාලගෙන් දෙයක් අහන්න මම හිටියේ. මගේ මූණ අර චුට්ටක් ඩැමේජ් වුණානේ. ඒකේ ස්කා එක තාම මූණේ තියෙනවා. ඒකට මම ට්‍රීට්මන්ට්ස් කරනවා. ඒ තාම ලොකු එහෙම මට වෙනසක් නැහැ. ඔයාලා දන්න මොනවාම හරි ට්‍රීට්මන්ට්ස් තියෙනවා නම් මට කියන්න. දැන් මේ අපි දෙන රෙඩි වෙලා ඉන්න ප්‍රෝග්‍රෑම් එකට. අම්මා නම් චුට්ටක් පැය වෙලා ඉන්නේ. ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. දැන් මේ තාත්තයි කේනුයි අපිව පික් කරගන්න එනකන් ඉන්නේ. ඔන්න කේනු ඉන්නවා. හුඟ කාලෙකින් කේනු එක්ක vlog එකක් කරේ නැති නිසා ගොඩක් අය මට කේනු එක්ක vlog එකක් කරන්න කියලා රික්වෙස්ට් කරානේ. ඒ නිසා ඔන්න ගෙනාවා. බෑ තාත්තේ හරවන්න ඕනේ මං හිතන්නේ. පාර හොයාගන්න අමාරුයි නේ. නුගේ හොඳටම දහඩි බිබිලි දාලා තියෙන්නේ. මේ කේනු මෙහෙම මේ ඉන්නේ මගෙන් ඩේට ඕනුනේ හැමතම. අපි දැන් යන ගමන් ඉන්නේ මාතර. ඉතින් මාතර ගිහිල්ලා ඉවර වෙලා තමයි අපි ඒ කියන්නේ අද රෑ වෙනානේ යනකොට. දැන් හවස නිසා හෙට තමයි කතරගම යන්නේ. කනවා ඉවර යන්නේ. අද කොහොමද බඩලක? thank you. දැන් යනවා. ගමේ ගිහිල්ලා හෙට යනවා මේ කතරගම. අපි ගොඩක් කාලෙකින් කතරගම ගියේ නෑ. ගමේ ඉන්නකොට නම් ගියා. හෙට ළඟ නිසා මේ මෙහි ආවට පස්සේ ගියේම නෑ. නිසා අපි හෙට යනවා. මේ වගේ දේවල් කරනකොට හැබැයි සමහර දවසට නම් කේනුට හොඳටම තරහ යනවා. මාත් එක්ක තරහෙන් වගේ ඉන්න දවසට අද නම් හැබැයි ෂේප්. හැබැයි මම ඔහොම කරේ අදත් තරහ යයි කියලා හිතලා ආව අවසන්න. හැබැයි මම ෆේල් වුණාද? අපේ කේනුට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැමදාම අපි කොහේ හරි යනකොට මේ කේනු අපි එක්ක තරහ වෙනවා. ඒ කියන්නේ මොනවාම හරි හේතුවක් නිසා තරහ වෙලා අන්තිමට කරන්නේ මෙන්න මේ වගේ පැත්තකට වෙලා ඉන්න එක තමයි. 2000 years later. Hi, good morning. ඔන්න මම ගමේ ආවා. දැන් අපි ගමේ ඉඳලා යන්න හදන්නේ කතරගම. දැන් උදේ 4:30 වෙලාව. ඉතින් තාම තාත්තා රෙඩි වෙලා නැහැ. ඒ නිසා අපි දැන් ඉන්නවා. අද යන්නේ අම්මයි මමයි තාත්තයි මල්ලි සීයයි. ඉතින් අපි බලමු. මම ඔයාලව අප්ඩේට් කරන්නම්. මම නම් මාර දුකින් ඉන්නේ. මගේ ෆවුන්ඩේෂන් ක්‍රීම් එක මම ගෙනල්ලා නැහැ. ඉතින් ඒක විතරයි මම මූණට ගාන්නේ. මට ඒක ගේන්න අමතක වෙලා.
දැන් මම අපේ පොඩි නැන්දගේ එකක් මේ වෙන එකක් ගෑව ඒ කලෙගමට මැච් වෙන්නෙත් නෑ ඒ වුණාට නිකන් පාළු නිසා ගෑවා එහෙනම් අපි හම්බෙමු අපි හැමෝම ඉතින් බෞද්ධ අය විදිහට අපි කොහේ හරි දුර ගමනක් හොඳ ගමනක් යනකොට ඉතින් මේ වගේ පඳුරක් දාලා වැඳලානේ යන්නේ ඔය අපේ සීයා තමා වඳින්නේ ඒ කොණ්ඩේ මේ එහා කට් එක හරියන්නේ නෑනේ මල් ගන්න පුළුවන් සීයේ කතරගම කලුයි ඇත්ත පාඩත් ඔය දවස් ඔව් ඇත්ත පාඩ මීට වඩා සුළුයි වීඩියෝ එකේ කලුයිනේ ඉරේලිය ලස්සන මූණට වැටිලා තියෙනවා තැඹිලි පාටයි ලස්සනයි ඔව් මට හරිද නෑ එහෙම තමයි තියෙන්නේ නෑ තරම් දෙයක් නෑ දැන් මේ බලන කට්ටියට මොකක් හරි කියන්නේ ඉතින් බ්ලොග් එක ඔයාව ගේන්නේ කියලා කියනවා බ්ලොග් වලින් කවුද කියන්නේ මට හරි කියන්නේ ඒ බලන කට්ටියට ආදරේ කියලා හරි කියන්නේ ඉතින් දැන් තරහ වෙයි බලන අයට ආදරේ එම කරලා කියන්නේ නෑ අත් දෙකේ ඔයාගේ පාට නෑ නේද ඔරෙන්ජ් orange what are you pera orange කියන්නේ මල්ලි මේක orange නෑනේ මේ තියෙන්නේ දැන් කන් තමා හදන්නේ අර මොටි මානම රසයි කෑම මෙතන වැව් මාළුත් තියෙනවනේ මම වැව් මාළු කන්න ආසයි අපේ තාත්තයි මම ආසයිනේ අම්මත් ආසයිනේ මං ආසම අර මෙහෙම ගමක් වගේ පැත්තකට ඇවිල්ලා මේ වගේ අර ගැඹුරු විදිහට කන්න තමයි මේ අපේ සීයා हाय यार मगे व्लॉग के खाती है हाय क्या दिए हाय අපි දැන් කාලය ඉවරලා නැගිට ගියා වහන්නේට උදාට කන්න පුළුවන් නම් කියන්න හොඳයි කේනුට පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා කේනු පොඩ්ඩක් දුර ආවා පස්සේ යාට පොඩ්ඩක් මේ ඒකනේ අමාරුනේ අවුල්ද අමාරුයිද දැන් හොඳට ආවනේ පොඩ්ඩක් එංගන හස්නේ අම්මේ එහෙමද චුට්ටක් ක්ලාස් තව එකක් කන්න එතකොට හොඳ වෙනවා යනගම තව එකක් කන්න හැබැයි මෙයාට කන්න බැරි එක හොඳයි නේ ඔව් ඔව් පොඩි chance එකක් නැත්තම් හැමදේම කන්න විතරම නෑ බඩගිනි අද එහෙම කිව්වේ ඒක තමයි
අර මෙහෙම කරන්නේ මොකද්ද හැමෙසේ මොකද්ද? එහෙම තමයි ඉතින්. මොකද්ද? එකම පාට. හරි ඇත්ත තමයි. එකම පාටලු. මට වාඩි වෙලා ගිහින් මහන්සි. එහෙනම් හිටගෙන යන්න ටිකක්. හිටගෙන යන්න. අර බලන්න රටාවක් මොන බලන්න. ඒ කුරුලඩි කොහෙද යනවා? එක එක රටාවලට යන්නේ. එයාලා පළාත් වල බෙදෙනවා. සතුත් පිළිවෙල අපේ මල්ලි විතරයි පිළිවෙල නැත්තේ. මල්ලි වාත් දෙන්නම. මෙයා නෑ ඔය. අය මතක නැත්නම් එකපාරක් ඇවිත් ආරයන් දීනා නෝනේ කියලා. අපි ආවේ කාත් එක්ක. මටත් නැතක අපි මේ උගව කාලෙකින් ආවේ දැන්. නෑ මේ නෑ. තාත්තා බෝට් එකේ යන්න එපා බයයි කියලා කිව්වා. අර අපි තාමත් යනවා. මේ පූජාවක් කර. හැබැයි දැන් මේ ටයිම් එකට ඉවරයි නේද අම්මා මේව පූජා? කවුද සිය? 11කට අපිට යන්න පුළුවන්ද? 10ට? නෑ අපිට මේ වාහනේට ගන්න. නෝදානේ. යමු එන ඉතින් වාහන බලමු. මේ කප් එක සුවඳයි හරි. අපිට පාර ගන්න. අපි මේ යන්නේ කිරිවෙහෙල වැඳ පුදා ගන්න. ඊට පස්සේ අපි ගෙනාපු පළතුරු වටියත් අරගෙන අපි කතරගම මහ දේවාලයට තමා යන්න හදන්නේ. මේ මල් ටික අපේ කතාව බලන කෙනෙක් නිකන් දුන්නේ මගෙන් සල්ලි ගත්තෙත් නෑනේ. හරි සතුටුයි එහෙම වෙනකොට. යාලා අපේ කතාව හරි ආසාවෙන් බලනවා කිව්වා. ඈතදීම කෑ ගහනවා සීනි බෝල එනවා කියලා. ඔයා ඒ වුණාට චූටි කාලේ පුදුම විදියට අලියට බය වුණා. අනේ දැන් බය නෑ. ඒ බය නැති වෙනකොට. ඔව්. බය නෑ කියලා තමයි කියන්නේ. ඔය කිව්වට බය නෑ කිව්වට දැනුත් ටිකක් මම. ඇයි නවත්තන්න කියන්නේ? ඇයි නවත්තන්න කියන්නේ වීඩියෝ එක? බය නිසානේ. ඔනේ මට බයයි. මොකද කියන්නේ? මෙතනට කියන්නේ මේ ටිකට කියන්නේ රුණුගම්බෙහෙර ඩෑම් එක. තාත්තයි මල්ලි නම් බලන්න යනවා. හැබැයි යාළුවා බලලා ඇවිත් කිව්වා මාරම ලස්සනයි මේ බලන්න බයයි කියලා. අපරාධي අපි ගියේ නෑනේ. අම්මට මේන් එකක් එපා කිව්වා. හැබැයි අන්තිමට අපි හැමෝගෙම ටික කේනු ආයේ ගත්තා අපෙන්. අපි දැන් ගෙදර යනවා. මේ මගේ අම්මගේ බර්ත්ඩේ එකට දවස් 2කට වගේ ඉස්සෙල්ලා අපි ඉතින් ආව ගමේදීම සර්ප්‍රයිස් කරා. ඔයාලා පරිස්සමින් ඉන්න.